අයිබෝවන් මම ප්‍රසන්න මාපටුළු ගමගේ ෆවුන්ඩ නැතන් නිර්මාතෘ ස්වභාකෝ පුද්ගලික සමාගම. මේ ආයතනය පටන් අරන් අවුරුදු 5කට වැඩි කාලයක් වෙනවාද වෙනකොට මගේ ආයතනයට තියෙන තත්ත්ව සහතික ගන්න අවස්ථාවේ තමයි මට සීසර්ට් කියන නම ඇත්තටම එන්නේ. මේ මට හම්බ වෙන්නේ ප්‍රෝෆුඩ් ප්‍රෝපැක් කියන එක්සිබිෂන් එකේ. ඒගොල්ලෝ මට හම්බෙලා ඒගොල්ලෝ තමයි මං හිතන්නේ ඒ වගේ මේ සර්ටිෆිකේෂන් බොඩීස් 6-7ක් එක්ක කතා කරනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් තමයි මම බලාපොරොත්තු වෙන උත්තරේ මට හම්බුනේ. මගේ ආයතනයේත් එක්ක එකට අපිට ගැළපෙන විදිහට වැඩ කරන්න පුළුවන් ආයතනයක් හැටියට මම අඳුරගත්තේ සීසර්ට් කියන ආයතනය. ඉතාමත්ම දක්ෂ තරුණ කණ්ඩායමක්. ඔවුන් එක වැඩ කරනකොට තමයි තේරුණේ මගේ ආයතනයේ තත්ත්වය කොහොමද මේ හයිජින් එක ගැන මගේ ප්‍රොඩක්ෂන් එක ගැන ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝ ගොඩාක් කම්පනීස් සර්ටිෆිකේෂන් කරනවා. ඒ එක්ස්පීරියන්ස් එක හරියට පාවිච්චි වුණා මගේ ආයතනයේ දියුණුව. මගේ ආයතනයේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කරන්න. මං හිතන්නේ ඒක හරහා තමයි මේ දෙවෙනි අවුරුද්දත් අපි ලෑස්ති වෙලා ඉන්නේ ඔඩිට් එකට. ඒගොල්ලෝ නිතර අපේ ආයතනය ගැන හොයලා බලනවා. ලොකු අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා මේ ආයතනයත් එක්ක වැඩ කරනවා. මම දැක්ක මේ අවුරුදු දෙකට ඒක නිසාම තමයි මට ලෝකෙත් එක්ක තරගයක් තියෙන වෙලාවක ලෝකෙට මගේ නිෂ්පාදනය යවනකොට මට අවශ්‍ය සියලුම දැනුම ලබා දුන්නේ මේ සර්ටිෆිකේෂන් ගැන කොහොමද ඒවට කටයුතු කරන්න. සීසර්ට් කියන්නේ ඇත්තටම ජස්ට් මේ බොඩි එකක් නෙමෙයි, සාතික දෙන තැනක් නෙමෙයි කියන එක ඇත්තටම වගකීමෙන් මම කියන්නේ. ඔවුන් ඒ වෙනුවෙන් කරන කැපවීම මං මේ අවුරුදු දෙක පුරාම දැක්කා. මේ අවුරුද්දෙත් ප්‍රෝෆුඩ් ප්‍රෝපැක් එකේ මං හිතනවා ඕගොල්ලෝ මේ ප්‍රෝෆුඩ් ප්‍රෝපැක් එකට එන්න බලාගෙන ඇති. ඕගොල්ලෝ ස්ටාර්ට්අප් එකක්. ඕගොල්ලෝ ව්‍යවසායකයෙක් වෙන්න හිතනවා. ව්‍යවසායකයෙක් නම් මොනවා හරි නිෂ්පාදනය කරනවා. ඔයාලට අවශ්‍ය නම් සර්ටිෆිකේෂන් බොඩි එකක් හොයනවා නම් වෙන කොහෙවත් යන්න එපා. ප්‍රෝෆුඩ් එකට එන්න. ඇවිල්ලා මේ සීසර්ට් එකේ කණ්ඩායම හම්බෙන්න.